නමස්කාරය කියනකොට අපේ సంతානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 5ක් වැඩුණා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි නමස්කාරය කිරීමෙන් සිද්ධ කළේ අපේ සිත කුසල් සිත් පහළ කර ගැනීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 5ක් හිතේ දියුණු කර ගැනීමයි. එවැගේම අපි බුද්ධං සරණං ගච්ඡාමි ආදී තිසරණේ පිළිපෙන කොටත් ඔය මාර්ගාංග 5 හිතේ වැඩෙනවා. එවැගේම පාණාතිපාතා වේරමණී සමාදන් වෙනකොට මාර්ගාංග 6ක් වැඩෙනවා. එතන සම්මා කම්මන්ත කියන අර අංගෙත් එක්ක 6ක් වැඩෙනවා. ඊළඟට අදින්නාදාන වේරමණී කාමේස මිච්ඡාචාරා වේරමණී තුනේදීම සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක අංග 6ක් වැඩෙනවා. ඊළඟට මුසාවාදා වේරමණී සමාදන් වෙනකොට එතින්දී සම්මා වාචා කියන මාර්ගාංගයේ එක්ක 6ක් වෙනවා. ඒ වගේම සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී කියලා සමාදන් වෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගයෙන් එකතු වෙනවා. මේ විදිහට බැලීමේදී අපි තිසරණේ සමාදන් වීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් අපි සිදු කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ සිතේ පෝෂණය කර ගැනීමයි, පහළ කර ගැනීමයි, වර්ධනය කර ගැනීමයි. ඒ වගේම අපි මේ බණක් කියන වෙලාවේ දේශකයන් වහන්සේගේ సంతානෙත් ඔය කියන විදිහට මාර්ගාංග 5ක් දැකින් එක එක ජවන් සිතක් ගානේ පහළ වෙනවා. ශ්‍රාවක පින්නතුණුත් ඒක සාවධානව සතෝ සම්පජානකාරීව සවන් දීමේදී දහම් පද තේරුම් ගැනීමෙන් එහිමේදී මාර්ගාංග 5ක් බැගින් හිතේ වැඩෙනවා. ඔය විදිහට සලකා බැලීමේදී අපට පුළුවන්කම තියෙනවා මේ සීල සමාදන් වීම පමණක් නෙමෙයි සීලී නිතර ආවර්ජනා කිරීම. තමන්ගේ කටයුතු අවස්ථාවලදී මේ සීලේ තිසරණේ සෑද සීලේ හිතින් කියවනවා. අනිත් වැඩවලට බාධා නොවන හැටියට හැම වෙලාවෙම තමන්ගේ సంతානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදා හැටියට වැඩි දියුණු වෙනවා.